එන්න අද අපි ෆූෆු හදමු. ෆූෆු හදන්න ඕනේ අපිට මඤ්ඤොක්කා, ඊට පස්සේ කෙසෙල් ගෙඩි දෙකක්. මුලින්ම කරන්න ඕනේ මඤ්ඤොක්කයි කෙසෙල් ගෙඩිය මෙහෙම හීනෙට කපා ගන්න. ඊට පස්සේ කරියකට දාන්න අපි බණ්ඩක්ක කරල් දෙක තුනකුත් ගන්නවා. තක්කාලි, බීලුණු, සුදුලුණු, මිරිස් කරල් මේ ඔක්කොමත් අපි කරියකට ඕනේ. කරියකට මම ගන්නේ අද මාළු, මිරිස් කුඩු 3-5, ගම්බිරිස්, මසාලා පවුඩර් මේ ඔක්කොමත් ඕනේ මේ ටික ඔක්කොම දාලා අපි මාළු එක සීසන් වෙන්න පැත්තකින් තියලා තියෙනවා. මේ වගේ දාලා මේක හොඳට අනා ගන්න. ඊට පස්සේ අපි කපාගත්ත බීලුණු, සුදුලුණු, මිරිස් කරල් මේ ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරනවා හොඳට පේස්ට් එකක් වෙන්න. වගේම තක්කලි ටිකත් වෙනම බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ අපි මඤ්ඤොක්කා කෙසෙල් මේ ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. තාච්චියක් ලිපේ තියලා ඒකට කරඳ මුංගු කරාමු නැටි දාලා ඒකට අපි බ්ලෙන්ඩ් කරගත්තු ලුණු සුදුලුණු මිරිස් පේස්ට් එක දාලා ටිකක් වෙලා තියලා හැඳි ගාලා ඒකටම තක්කලි ටිකක් දාලා හැඳි ගන්නවා. ටික වෙලාවක් මේක රත් වෙන්න දෙද්දී අපි අර බ්ලෙන්ඩ් කරගත්තු බණ්ඩක්ක ටික තියෙනවනේ. ඒ ටිකත් මේකට දාලා හොඳට නටනකම් හැඳි ගන්න. ඊට පස්සේ අපි සීසන් වෙච්ච දාන්න අපච්චි හැරුණත් එක්ක. සීසන් වෙන දාපු මාළු ටික තියෙනවනේ. ඒකත් මේකට දාලා හොඳට හැඳි ගන්න. අතක තියාගෙන වතුර ගොඩක් දාන්න එපා. වතුර චුට්ටක් දාලා වහලා තියන්න. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්තු මඤ්ඤොක්කයි කෙසෙල් ගෙඩි ටික. වතුර ගොඩක් දාගන්න එපා. චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. මොකද දිය වැඩි වුණොත් එහෙම මේක මේ රත් වෙන යන වෙලාව වැඩි. අපි ටික වෙලාවක් හැඳි ගාගෙන යද්දි මෙන්න මේ වගේ උකු ගතියක් එනවා. මේක හොඳට තලපයක් වෙන්න හොඳට උකු වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට ලන්ච් ෂීට් එකකට හරි කෙසෙල් කොලයකට හරි අයින් කරගන්න ඕනේ. ඇත්තට මේ ෆූෆ් එකේ ලොකු රහක් නැහැ. ඔයගොල්ලෝ හදාගන්න කරි එකෙන් තමයි ඒකේ රස තීරණය වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ හදාගන්න කරි එක හරිම රසට හදාගන්න. මේක කන්නේ මෙන්න මෙහෙම. ෆූෆ් එකෙන් පොඩි කෑල්ලක් කඩාගෙන ඊට පස්සේ මේ දිවල හොඳට දවට ගන්න. දවටගෙන මේක කද්දි එහෙම ලොකු අප්පිරියාවක් නෑ කියන තරම්ම කරි එක හොඳට රසට උකුට හදාගන්න. මේක ලොකු බර ආහාරයක්. මේක කෑවට පස්සේ ඇඟට හරිම බරයි. يعني ටක් ගාලා බඩ පිරෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ ඩයට් කරන කෙනෙක් වගේ නම් මේකෙන් චුට්ටක් කෑවත් ඇති. මොකද මේක හොඳටම බර ආහාරයක්. උදේට වගේ කෑවොත් ඔයාලට දවල් වෙනකම්ම කිසිම දෙයක් නොකා ඉන්න පුළුවන්. මොකද අපි රෑ මේක හදන් කෑවේ පහවදා උදේ වෙනකුණුත් කිසිම බඩගින්නක් නැහැ. ඉතින් ඔයගොල්ලොත් හදලා කාලා බලන්න.